තායිලන්තයේ සිට ලංකාවට RNS කගු හරහා බාණ්ඩ ගෙන්වා ගන්න. පතාය ආවම නිදහස දින වලට හැමදේම කරන්න එපා කියන්නේ මේකයි. මේ අපි වීඩියෝ බලලා කට්ටිය මෙයා කවුද කියලා දන්නේ නැති. මේ නිදහසේ උපරිම තෘප්තිය ලබාගෙන මේ ඇස් දෙක ඔය පේනවනේ. දැන් ඇවිල්ලා විනාඩි 20ක්වත් නැහැ ඇඳේ බුදිය ගත්තා. අපි යනවා අපේ අවුරුදු 35 කොල්ල දෙන්නෙක්ගේ පතාය සිහිනේ සැබෑ කරගන්න අපි තව ඉතාම සුළු මොහොතකින් අපි මේ හොටෙල් එකෙන් එළියට යනවා. ඉතින් එන්න පතාය දැකලා නැත්නම් අපි අද පෙන්නනවා පතාය ඇතුලේ සිද්ධ වෙන දේවල් සහ අපි කරන් යන දේවල්. එන්න ඇතුලට මෙන්න එන්න ඇතුලට. මේක තමයි අපි දැන් ඉන්නේ පතායවල. මේක තමයි මම ඉන්න කාමරේ. දුලත් ඉන්න වෙන කාමරයක. මේ නඩවල් තියෙනවා. මේක ඇපාර්ට්මන්ට් එකක්. ස්ටුඩියෝ ටයිප් එකක්. ඒතකොට මේ හොටෙල් එකේ වෙන වෙන රූම්ස් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන විදිහට ඩබල් බෙඩ්, ට්‍රිපල් බෙඩ් ඒවා වොෂ්රූම් එකත් එක්ක මට හම්බුනේ තනි සිංගල් ඇපාර්ට්මන්ට් එකක්. මේකේ බැල්කනියට මෙන්න මේ ආකාරයෙන් යන්න පුළුවන්. මෙතන බැල්කනියේ මෙහෙම ඉඳලා පතාය තියෙන්නේ මෙන්න මේ පැත්තට මේ සිටි එක. ඉතින් මේ ඉස්සරහත් තියෙන ඇපාර්ට්මන්ට් දැන් ඕගොල්ලන්ට පේන්නේ නැති පිරිමි ගෑනු ඉන්නවා, ගෑනු පිරිමි ඉන්නවා, පිරිමි ඉන්නවා, කෙල්ලෝ ඉන්නවා. ඉතින් මේවල ඒගොල්ලෝ කරන දේවල් ඒගොල්ලෝ තමයි දන්නේ. මන්න තනිකර කොල්ලෙක් මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මට දැන් පල්ලෙහ පේනවා විශේෂයෙන් තායිලන්තයේ සිටින ලඳුන්. ඒකට මේ යනවා. ඉතින් අපි දුලාජ්‍ය කාමරයට ගිහිල්ලා බලමු. දුලාජ්ට මොනවද පේන්නේ කියලා. දුලාජ් මොනවද මේක කරන්නේ කියලා. ඊට පස්සේ දුලාජ් එක්කම අපි දෙන්නම සහ අපේ අනිත් මිත්‍ර කැල, අපේ තරුණ කැල අද යනවා පතාය සමර. තඩිය ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. හරි තර්ඩ් ෆ්ලෝර් එකේ හරි. මේ පැත්තෙන් තමයි පූල් ඒරියා එක තියෙන්නේ. තර්ඩ් ෆ්ලෝර් එකේ තඩිය ඉන්නේ මේ රූම් එකේ. අපි ඇතුළට පිළිගන්නද? එන්න. ලොකු වෙනසක් නැහැ රූම් දෙකේ. මේ දෙකම ලං කරගන්න පුළුවන්. තල්ලුවක් දාන්න. නෑ මේ මෙට්ටේ යටින් ලෑල්ලත් එක්ක. වැඩි වෙනසක් නැහැ මයි කාමරේ වගේම තියෙනවා. ඒකම තමයි. බැල්කනි මොනවද තියෙන්නේ? බැල්කනි පොඩ්ඩක් වෙනස්. බලන්න මේ අරලි ගස් එක්ක. මූට මේ දාමත් එක්ක මුසු වෙලා තමයි මං ඉන්නේ. මූට විදුලි බල මණ්ඩලයට එහා පැත්තේ කාමරයක් තමයි දීලා තියෙන්නේ. පොඩි කොළ කෑල්ලක් එක්ක ඉන්නේ මම. ගහක් කොළක් එක්ක මේගොල්ලෝ ජීවත් වෙන්න ඕනින්ද මූ ඉන්නවා. කොබත් බාණ්ඩේ සද්ද වල ඇත්තට මේ පේන්නේ ජෙනරේටර් සද්ද තමයි එන්නේ මොන් ගාලා. අපි දැන් තව ටික යනවා ස්ට්‍රීට් ෆුඩ් කන්න එක දේවල් try කරන්න ගොඩක් දේවල් try කරන්න. ඇත්තටම පතායවල ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඔව්. අපි දෙන්නට එන්න ඕනේ අවුරුදු 35කට පස්සේ පතායවලට. ඉතින් මේ ටුවර් එක මේ ට්‍රිප් එක තනි කොල්ලෙක් කොල්ල දෙන්නේ කොල්ල ගොඩක් නැත්තම් කොල්ල ගොඩක් හරි පවුල කට්ටිය හරි ඇවිල්ලා ඇති. නමුත් සාමාන්‍යයෙන් ලෝකෙ වටේ ඇවිදින ඕන කෙනෙක් ඇවිල්ලා බලන්න ඕන එක සිටි එකක් පතාය. අපි ඇවිදින්ඩ යන් මේ මුරුත් යන පතාය අපිත් එක්ක හරිද? මේ අපි විතරක් නෙවෙයි. ඩ්‍රොප් එක පුදන්න. අපි යනවා මේ වෝකින් ස්ට්‍රීට් එක පැත්තට. සාමාන්‍යයෙන් මේ ඒ පැත්ත වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ. මොකද මේ ඒගොල්ලන්ගේ වෘත්තිමය කාරණාත් එක්ක ඉතින් අවසර ගන්න ඕනේ. සාමාන්‍ය ලොකු කැමරාවක් දාලා ෂූට් කරන්න දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ වෝකින් ස්ට්‍රීට් එක පැත්ත. ඕගොල්ලෝ දන්නේ නැති වෝකින් ස්ට්‍රීට් එක පැත්තේ මොනවද සිද්ධ වෙන්නේ කියලා තායිලන්තේ ආපු කට්ටිය. ඒ කියන්නේ ගොඩක් ප්‍රොෆෙෂනල් කැමරාස් දාලා ෂූට් කරන්න දෙන්නේ නැහැ. අපිට මේ ෂූට් කරගන්න ඕනම හින්දා බාත් 30ක් ගෙවලා මෙතන ඕන ෂූට් කරගන්න පුළුවන් මෙන්න මෙතන. ඔක්කොම කලින් සල්ලි දෙන්න ඕන. බාත් 30ක් දීලා තමයි මේක ෂූට් කරගන්න ඕන. බාත් 30ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 200ක් විතර. මම කනවා නම් ගෙවන්න ඕනේ නැහැ අපි. නෑ නේ එහෙම නැතුවද? කනවා නම් ගෙවන්න ඕනේ නැහැ. මේක පෙන්වන්න ඕන එකක්. මෙතන ඉන්නවා මේ
අපි සාමාන්‍යයෙන් ජීවිතේටවත් කන්නේ නැති කෑම જાති ටිකක් තියෙන්නේ. මේ මොකද? මේ ඇවිල්ලා මේ කැරපොත්ත. මේ කැරපොත්ත. ඔව් මේ කැරපොත්ත. මේ පටපණු. හරි. මේ පණුවන්ගේ පොඩි මේ ගොයම් මැස්ස. මේ ඒගොල්ලන්ගේ පොඩි එක. මේලා ගුල්ලක වන්දානේ වන්ද. මේ වේය. ඊට පස්සේ කුරුමිනි ඉන්නවා. ඉන්නවා මේ පළ ගැටිය. මේ ඇවිල්ලා පූඩි ගෙම්බ. හූනෙක් කනවා කියන දැන් ලංකාවේ ගෑනු හූන දැක්කොත් දුවනවනේ. මේ හූනු බැදලා තියෙනවා. හූනේ ගෙම්බ. මේ ගෙම්බ ඉන්නේ. සාමාන්‍යයෙන් අපි දිනපතා ওই ලී ඇස්සේ, කබඩ් ඇස්සේ, එතකොට පොල් ගස් ඇස්සේ පොළවේ දකින්න අයව බැදලා මෙතන කන්න දාලා තියෙනවා. ඉතින් ඒක තමයි ඉතින් මේ රටේ තියෙන ෆුඩ් කල්චර් එක තමයි. මේගොල්ලන්ගේ කල්චර් එක තියෙන මේගොල්ලෝ බල්ලොත් කනවා කියලා කියනෝ නේද? මේගොල්ලෝ පිලිපින්ද? බල්ලෝ කන්නේ කොරියාව. කොරියාව. ආයේ බල්ලෝ කන්නේ කොරියාවේනේ. කොරියාව. මේගොල්ලෝ බල්ලෝ කන්නේ නැහැ. මේ වෝකින් ස්ට්‍රීට් එකක් ඇති වුණායි කියලා සලකන්නේ කොයි කාලෙද? වෝකින් ස්ට්‍රීට් එක හැදිච්ච කාලේ දන්නේ පතාය නගරය මේ හැදිලා තියෙන්නේ මේක තනිකර ෆිෂිං විලේජ් එකක්. ඒ සිංගප්පූර්, ජපාන් වල තියෙන සමහර ටවුන්ස් වල ඒ වගේම ටවුන්. මේක මේ හොඳ බෞද්ධ රටක්. ඔව් මේක බෞද්ධ කියන්නේ අපේ බෞද්ධ නෙමෙයි වෙන නිකායක් තියෙන්නේ. මේ නිකාය ඒක අපි අඩුපුර දන්නේ නැහැ හරියට. ඔව් ඒ නිකාවල් ගොඩක්. දැන් සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ ආර්ථික, සංස්කෘතික, දේශපාලන සියලුම දේවල් අමතක කරලා මේගොල්ලෝ වෙනම බිස්නස් මැටීරියල් එකක් හදලා තියෙනවා. හරි දියුණුයි. හරි දියුණුයි. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ පිරිසිදුවට පවුල් පිටින් එන්නත් හොඳයි. හැබැයි විශේෂයෙන් ඉතින් කොල්ල ටිකක් කරනවා හොඳයි. අපිට ආසයි ඉතින් වෝකින් ස්ට්‍රීට් එක පැත්තේ තියෙන ටිකක් ඕගලන්ට පෙන්නන්න. ඒ වුණාට මේ ඒක අපි න්‍යායවල් සලකලා බලලා සහ අනික මේ අපි වෙන ක්‍රමයක් මොකක්ද මේ කල්පනා කරනවා බලන්න. බලන්න කියලා බලන්න අපි බලමු මේ පුළුවන් වුණොත් වීඩියෝ ටිකක් අපි කොහොම හරි දාන්න බලන්න. එහෙනම් දැනට අපි සමුගමු. අපි මේක යන දවසේ සඳුදා දවස. සඳුදා දවසේ මිනිස්සු මාර ආසයි. හවස මාර කැපවීමේ තරුණයෝ තාම රෑ 9 වෙලාව තමයි. ඇවිල්ලා තියෙන ඉතින් මාර විදිහට ගෑනු ඉන්න ප්‍රදේශය. ගෑනු පිළිමි ඔක්කොම. ඔව් ගෑනු පිළිමි ඉන්න. ගොඩක් බිසි. මේ දෙපැත්තේ තියෙන වැඩි හරියක් ක්ලබ්ස් තියෙනවා. ඒවට තමයි කට්ටිය එක්කගෙන යන්නේ. පෙන්වන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. තියෙනවා. අපිට පුළුවන් තරම් පෙන්වන්න. ගොඩක් ඉතින් 18 සම්පූර්ණ වෙච්ච කෙනෙක් වෙනවා නම් හොඳයි. අපේ රටවල් මේ වගේ මට්ටමට දියුණු වෙන්න ඕනේ නැහැ කියලා මම නම් කියන්නේ. එච්චරම දියුණු වෙන්න ඕනේ නැහැ. එක අතකින් විදේශ විනිමය උපයනවා ඒක හරි. තව අතකින් ඉතින් අපේ සංස්කෘතිය නම් 100%ක්ම අනිත් පැත්තේ තියෙන ස්ට්‍රීට් එකම. බෑන්ඩ් එකක් ප්ලේ කරනවා. අපේ සාමාන්‍ය ලංකාවේ කොන්සර්ට් ගහන බෑන්ඩ් එකක් මට්ටමටම හොඳට ප්ලේ කරනවා සහ මේ සිං කරන ආදය ලංකාවේ ඉන්න ගායකයෝ වගේම ඉතාම හොඳට සිං කරනවා. ඉතින් හැබැයි ඒගොල්ලෝ සිං කරන්නේ ලංකාවේ පාරවල් වල. අපේ ලංකාවේ කොන්සර්ට් වලත් මේ වගේ හොඳට සිං කරන කට්ටිය ඉන්නවා. ඔන්න අපි ආවා බැංකොක් වලට. අපි ඉන්නේ පතුනාම් වල. අපි ඉන්නේ හොටෙල් එක වයිට් පැලස් හොටෙල් බැංකොක්. ඉතින් අපි අද රෑ වෙලා මේ ලේන් එකේ මේ කඩවලයි මේ ඔක්කොගෙම අපි සීෆුඩ් කන්න යනවා. ඒවත් දේව කරනවා. අපි ලස්සන දේවල් ටිකක් පෙන්නන්න. අපි shopping යන්න ඕන. බැංකොක් කියන්නේ ගොඩක් කට්ටිය shopping යන්න. අපි තාස කරන අඳුම් පැළඳුම් ටිකක් එක්ක බලන්න. අපි යමු. බැංකොක් වල තියෙන shopping කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. අපි බැංකොක් සිටි එකේ ඉඳලා ටිකක් ළඟ තරම් හොටෙල් එකක ඉන්නේ වයිට් හොටෙල් එක. මේ දවසක බාත් 1400 ගාන ඩබල් රූම් එකක්. ඒතර සාමාන්‍යයෙන් දෙන්නෙත් ඇවිල්ලා 1400 කියන්නේ ලංකාවේ මුදලින් 14000ක් විතර. BB එකනේ දාලා තිබ්බේ. ඔව් මේ ඇත්තටම සෙන්ටර් එක සිටි එක මැද්දේ වගේ තැනක මේ ඉන්නේ තියෙනවා. අර හැමදේම මැචස් තියෙනවා, ෆුඩ් කෝට් එකක් තියෙනවා, රෙස්ටෝරන්ට් තියෙනවා, ස්ට්‍රීට් ෆුඩ් ස්ටෝල්ස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් හොඳ ඇවරේජ් රූම් එකක් රුපියල් 10000න් උඩ ගන්න පුළුවන්. ඊටත් අඩු රූම්ස් තියෙනවා. අපි ගිහිල්ලා බලමු මේ රූම් එකේ ඇතුළේ තත්ත්වය කොහොමද කියලා. ඔන්න අපි යනවා රූම් එකට. මෙන්න මෙහෙම තමයි රූම් එක තියෙන්නේ. මේ ඇවිල්ලා
මේ ඩබල් රූම් එක. මෙතනින් ආපුවම අපි බලමු මාර වීව් එකක් නෑ. හැබැයි ඉතින් අර මේක සිටි ඒරියා එකක හින්දා රුපියල් 14000කට මේ වගේ රූම් එකක් නම් පාඩු නෑ. ඉතින් ඔයගොල්ලෝ ෆැමිලි එකක් එනවා නම් කපල් එකක් එනවා නම් බැංකොක් වල ඇවිදින්න සහ අපි ගිහින් බලමු වොෂ්රූම් එකේ තත්ත්වය මොකද කියලා. හොඳයි. මේකේ බාත් ටබ් එකක් එහෙම ඔක්කොම තියෙනවා. ඊට අමතරව මේකම හෙයාර් ඩ්‍රයර් එක මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. මේ වගේ හොඳට කබඩ් එරියා එකක් තියෙනවා ස්පේස් එක. අපි බලමු හොට්ට තවත් තියෙන කියලා. මේ රූම් එකේ එද්දි මට ආයේ හම්බුණා මේ අර ඒ බෙයා බ්‍රික් ස්ටෝන් වලින් හදපු බිස්කට් එකකුයි මේ ටිෂු පෙට්ටිය දුන්න මෙච්චර ගොඩක් හේලන්නේ මේ ආවේ ෆුල් මිනිමල් ප්ලාස්ටික් විදිහට තමයි මේක ඩිසයින් එක කොහොමද මාරු වෙන්නේ ප්ලාස්ටික් සීන් එකේ හොඳ view එකක් තියෙනවා fully comfortable විදිහට හැමෝම තියෙනවා නදීකයියේ මේ වගේ හෝටලක් සාමාන්‍යයෙන් කීයද? එක රැයකට බාත් 10යි 1100 1200යි වගේ වෙන්නේ. පොඩි කාමර තියෙන සාමාන්‍යයෙන් වැඩි ලොකු ස්පේස් එකක් නැති ඒවා. තව මේ වගේ මේ ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා පාරවල් වල. අපි රැයට යන්න බලාපොරොත්තු වෙනවා නයිට් මාකට් එකට. අපි ඒකෙත් ටිකක් පෙන්නන්න. දැන් අපි යන්නේ දවල්ට. අපි කාලා බලමු තායි. මේකේ තියෙන ඉතින් බෙස්ට් සෙලර් එකක් වල දාගන්න පුළුවන්. එහෙම බල දාන්න පුළුවන්. ඉතින් වාස ටොම් යම් සුප් එකක් පොන්න ටොම් යම් සුප් එකක් පොන්න පුළුවන්. pork නම් pork, beef නම් beef, tilapia. මේකවල වැඩිපුර pork සහ beef වලට තැන තියෙනවා. මාළුත් තියෙනවා. tilapia මාළුත් කරනවා. මාළු ජාති දෙකක් තුනක් තියෙනවා. මේකට කියන්නේ මේ ඔය හෙම්බිරිස්සාව නම් මනම් හැදුනාම මේක මේ යාරෝප් කියලා ඉදම හරියනවා. what's the name again? යාඩෝ කියලා කියන්නේ. මේකේ තියෙන එක එක sizes වලින්. මේවා තියෙනවා මේ size තියෙනවා. sizes නෙමෙයි මේක ආසේ තියෙන පොඩි ඒවා. මේක ඇතුලේ තියෙනවා. තවත් ඔය පොඩි ඒවා තියෙනවා. මේකක් කියන්නේ බාත් 40යි. ඒ කියන්නේ රුපියල් 400යි. How much? 1 kilometer? How much? Huh? No, just 1 kilometer. අපි යනවා නයිට් මාකට් එක ඇතුළට. තොග ගන්න බෑ. හැබැයි පොඩි පොඩි පීසස් ගන්න පුළුවන්. තොග ගන්න ඒවා තියෙන වෙන තැන්වල. ඒ කියන්නේ විදේශිකයෝ ආපුවම සාමාන්‍ය මෙතෙන් තමයි ගන්න. බිස්නස් එකට ඇඳුම් ගන්න කට්ටිය, බඩු ගන්න කට්ටිය මේ පැත්තට එන්නේ නැහැ ටික. ලංකාවේ ඇලියයි තායිලන්තයේ ඇලියයි ටිකක් ළඟයි. හැබැයි අපේ ඇලිය ලස්සනයි මේක ඇලිය. මේ ඇලිය ටිකක් බෝලයි. මගේ සයිස් නම් මොකොත්ම නෑ වගේ. පුංචි සයිස් තියෙනවා. 400 මේක තියෙනවා මේ ෆේක් තියෙන ගොඩක් කියන ඔක්කොම ෆේක් තමයි. ඒවට වඩා ටිකක් ගණන් වැඩි කියන්නේ බාත් 100ක් විතර. හැබැයි අර කලින් බලපු තැනට වඩා මේ ඒරියා එකේ තියෙන බඩු ටිකක් ක්වොලිටි කියලා හිතනවා. මේ තියෙන ස්ට්‍රීට් ෆුඩ් තියෙන තැනක අපි ඉන්නේ. ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. පානිපූරි. පානිපූරි නේද? පානිපූරි තියෙනවා. ෂවර්මා, බුරියානි තියෙනවා. මස් වර්ග තියෙනවා. අමුතු සූදක් මේ මොනවාද? සූද වගේ. අපි මේක දාලා මේ මෝල්ඩ් එකේ දාලා හදන්නේ. මේක දාලා හදලා ඒක. ඒක තියෙනවා ෆ්‍රෙෂ් පළතුරු වලින් ඒගොල්ලෝ බීම හදලා තියෙනවා. මේ හැම එකක්ම බාත් 10යි.
එක එක වලින් හදන ඒවා තියෙනවා. Thailand? Salmon. When a Don't eat. Right. What is the tastiest one? We need Nutella with banana. One. How much? How much? රුපියල් 800යි. නටලත් එක්ක කෙසෙල් දාලා තියෙනවා. මොකද දානවා බලන්න. ඉතින් බඩු දානවා. බිත්තරේකුත් දාලා ගන්න පුළුවන්ලු ඒත් 800යි ගන්න. දැන් සාමාන්‍යයෙන් අපේ ගෙදර ඉන්න කට්ටියටත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්. නිකන් රොටියක් හදනවට වැඩිය හොඳයි. මේකට චොක්ලට් ටිකක් දාලා පොඩි කෙසෙල් කෑල්ලක් දාලා බිත්තරයක් දාලා පොඩි වෙනසක් එක්ක රුපියල් 800කට දාගෙන දෙන්න පුළුවන්. අපි ඔය එළවලු රොටි, මස් රොටි, බිත්තර රොටි කන වෙලාවේ මේ තියෙන්නේ. රොටියට දානවා මේගොල්ලෝ අඹ. රොටියට දානවා මේගොල්ලෝ කෙසෙල්. ලස්සනේ. අතන සාමාන්‍යයෙන් මේ වගේ කෑමක් කන්න අපි බීලා වෙරි වුණා. ෆ්‍රිජ් එකේ තියෙන ඔක්කොම එලිටරක් කන්නේ. වර්ණ කෙසෙලුයි රොටි, චොක්ලට්ුයි. මේක මෙතන උණුවෙන් හදලා දෙනවා. මා රයිට්. අතන රායි මේක. වෙනස් රහක් එක ඇවිල්ලාම try කරලා බලන්න මගේ. මේකේ තියෙන කෑම බීමයි මේ එළියේ තියෙන බඩු කියන්නේ මේ ගන්න බඩු. බඩු මුට්ටු අනම්මන දවසින් දෙකෙන් ඔයල ඉවර කරන්නත් බෑ, ඇවිදලා ඉවර කරන්නත් බෑ. සාමාන්‍ය තායිලන්ඩ් එනවා නම් බැංකොක් පැත්තේ එනවා නම් ඇතුළත මේගොල්ලෝ මේ ෆුඩ් කල්චර් එක මාරයි. මාර දේවල් තියෙනවා. මොන රටකට try කරන රටේ දේවල්. මේ අපූර්වම විදිහට ඇවිල්ලාම තමයි එක්ස්පීරියන්ස් කරන්නත් ඕනේ. ඇවිල්ලා සති දෙකක් වගේ තියලා කැම්ප් එකට ඔක්කොම ටික ඩ්‍රයිවර් කරලා පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ ඇවිල්ලා තායිලන්තේ ටොක්. ඒ කියන්නේ අපේ රටේ තියෙන ත්‍රේවිල් වගේ ඒවා. ඒවනේ කැපැසිටි එක ඇරලා තියෙන්නේ. මේක ගොඩක් හයියෙන් යනවා මම දැක්කා. It's going by gas, right? gas වලින් තමයි දුවන්නේ මේක. ඒ කියන්නේ පෙට්‍රල් නෑ. අපි යන්නේ පොඩි දුරකට යන්නේ 1500ක් ගන්නවා ඒකට. නෑ ඔබත් නැගපන් හවුලන්නේ. ඔව්. මේ ත්‍රිවිල් එකක් සල්ලි දීලාම ගන්න කීයද කියලා අහුවත්. ඔව්. කීයද කියලා අහුවා. 9 මිලියන් කියලා කියන බාත් වලින්. ඒ කියන්නේ එන්න බෑ මම ඊළඟ අර ගන්න වැරදුනා. ලක්ෂ 9ක් විතර. හැබැයි ලංකාවේ හරි ත්‍රිවිල් එකක් මේ වෙද්දි ලක්ෂ 20ක් විතර වෙනවා. ඔව්. thank you. good. ඒකේ තායිපාත් අනුදායි කියන්නේ ලංකාවේ සල්ලි ලක්ෂ 9ක් ගන්න පුළුවන්. What is the good brand? What? Engine capacity 6 cylinder. 6 cylinder. Hadi. Hello, rev. Wrong. Okay, bye. Bye. මෙන්න මේක මේ vermicelli noodle එකක්. මේක chicken. මේක crispy pork එක. මේක මේ අපි කන noodle එකට වඩා විනිවිදත් පේන ඉතාලම සැහැල්ලු සුමුදු එකක්. බඩට යනවා දැනෙන්නෙත් නෑ. හරිම රහයි මේගොල්ලන්ගේ කෑම. ටිකක් සෝස් රහක් නම් එනවා. සෝස් නේද තායි ඉන්නේ. තායි නැත්නම් සෝස් නෑ, සෝස් නැත්නම් තායි නෑ. තව පපාය සලාඩ් එකක් on the way. ඒගොල්ලන්ගේ මේ අනිවාර්යෙන් මේ මොනවා හරි කොළ ජාතියක් එක්ක සලාදයක් එක්ක මොනවා හරි කියනම තමයි කොළ ජාතියක්. ලංකාවේ නම් මෝට කියන්නේ තිලාපියා කියලා. මේ තිලාපිය තමයි මෙන්න පපාය සලාඩ් එක ආවා. අපි බලස් තියෙනවා. අර කලින් කිව්වා වගේ තායිලන්ඩ් එනකොට දවස් දෙකෙන් තුනෙන් යන්න බලාගෙන ඉන්න. අඩුම සතියක්වත් ඉන්න බලාගෙන ඉන්න නැත්නම් මේ කෑම කන්න වෙනවා දවස් තුනක්. හය හත වෙනකොට දාගෙන කඩේ බොරු හිල තිබ්බට උළුදුයි වඩේ නාටක පෙන්නන් ආවට නඩේ මැද්දට පැනලා කියපන් මදක්කම පෙම් හමු ඉතින් පාන්දර බදලා විකුණනවා. අපේ ගෝල්ඩ් ෆිෂ් එකේ තියෙනවා වගේ මොනවද? chicken fish අනික මේගොල්ලොන්ගේ මේ එහෙම උදේ කියලා බ්‍රෙක්ෆාස්ට් කියලා අර කිරිවත් කන්න එහෙම නෑ. උදේ මේගොල්ලොන්ගේ ෆ්‍රයිඩ් රයිස් නම් මොනවද තියනවා ගන්න. මේ දින මේගොල්ලන්ගේ කැමරා රෙස්ටෝරන්ට් එකයි. අපේ ලංකාවේ අඹ වගේම තමයි චුට්ටක් හැඩේ වෙනවා. ශ්‍රී ලංකාව වියසෙන් අඹ. අනිත් තැනවල in Thailand what? Mango? Momo. අපේ රටේ දුන්නා නම් කෙලින්ම බරක පළුව දෙන්න අරන් පලෙන් දෙන්න. ඒ කුටි කන මූණ ඒ කොටු කොල්ල කන්න දැන් ඇති වද ගුණා
විශේෂම දේ තමයි ඉතින් මේවා කොච්චර ආසාවෙන් ගත්තා වුණත් ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවනේ ඉතින් මේක ආපුවම ආස හිතනවා දකින්න දේවල් ගන්න. මොකද ගණන් අඩු වෙනවා. හැබැයි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ෆ්ලයිට් එකේ ගෙනියන්න පුළුවන් යම් කිසි බරක් තියෙනවා. නැත්තම් ඒව අපිට කැමති විදිහට බර ගෙනියන්න ඕනොත් ඒවට ගෙවන්න වෙනවා. මේක ඇවිල්ලා මේ පතුනාම් මේන් මාකට් එකේ ගියේ. මෙතන આવොත් තමයි සෑන්ඩ් තොග වශයෙන් ගන්න පුළුවන් තැනක තියෙන්නේ. හැබැයි ගොඩක් මේ ලේඩිස් බේස් වෙච්ච ඒවා නේ තියෙන්නේ. ගෑනු ළමයින්ට තියෙනවා. ජේසන් වතුර බෝතලයක් ගන්නවද? මේක ඇත්තම කතන්දරේ මේ ගෑනුන්ට තමයි වැඩිපුර තැන තියෙන්නේ. ගෑනු සඳහා තමයි ඇඳුම් තියෙන්නේ. ඉතින් පිරිමි අඳින්නෙත් ගෑනුන්ගේ ඇඳුම්. හැබැයි ඒකට චීතා දින්නේ නැහැ. ලංකාවේ පිරිමි වගේ චීතා අඳින්නේ. මේ printed t-shirt එක මේගොල්ලෝ දෙන price එක මාරයි. ඒක ලංකාවේ හදන්න කියොත් එන cost එක මාරම අඩු cost එකකින් මේ ගන්න පුළුවන්. දැන් කවුරු හරි කොල්ලෙක්ට කෙල්ලෙක්ට මේ වගේ ඒවා print කරන්න ලංකාවේ cost එක යනවා වැඩි නම් මේන ටිකට් එකක් දාගෙන ඇවිල්ලා තොග වශයෙන් අරගෙන ලංකාවට ගිහලා business එක කරන්න පුළුවන් online. ගොඩක් කට්ටිය කරන්නේත් ඒක තමයි ලංකාවේ ඉන්න කට්ටිය. තොගයට ගන්න આવත් තමයි මේවා ලාභ. ඉතින් එකක් දෙයක් ගන්න වෙනවට වැඩිය. තායිලන්තයේ සිට ලංකාවට ආරන් එස්කාගු හරහා භාණ්ඩ ගෙන්වා ගන්න. Blah, blah, go, la, 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 la. Food better, huh? Okay, we eat, huh? You sell, huh? Yeah, ramen. Oh, Thai. Only, oh, no ramen. No Korea, no Korea bad. Korea nuclear bomb, boom, boom. Hi! Sri Lankan YouTube. You can open 1 year. Like this, no open 3 years. This one good. Sri Lanka? Yeah. Yeah, Sri Lanka good. Sri Lanka very good country but we are poor. 50 baht. What is in inside? What's it? Herbal. Thai herbal. Thai herbal. No. I don't have no pain. I try for you. No, I don't have any pain. Elephant, no problem. For what? Okay. CBD sleep oil. I'm going to sleep now, okay? No pain, only mental pain. I show you 1 minute. Come. What? Ah, Labubu. Welcome to Thailand. Small child, love. One win for me. I want you. මේ ආපුවාම ජංගී දොර විකුණන තමයි හදන්නේ. ලංකා ගෑනුන්ට හපන් නේ. ප්‍රදහය වෙනකොට මම ගොඩක් නිදි ජනාධිපති නෙවෙයි මම ගොඩක් මිටි පතායවලයි බැංකොක් වලයි දැන් ඇවිත් දැන් ඊයේත් ගත්තා පෙරේදාත් ගත්තා බඩු ඊට ඉස්සෙල්ලත් ගත්තා. සෑහෙන බඩු දෙකක් අරගෙන ඉන්නවා දැන් තඩියත් ආයි ගිය බොට්ටියක් අරන් එන්න. මේ වැදගත් තොරතුරක් තියෙනවා. මේ බඩු ඔක්කොම ඕවර්වේට් ගියත් ලංකාවට ගෙනියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අනම්මනන්නම් වාන තුරුලට වී මට තව සැප ඕන බලන් ඉන්නේ අන්දරවට ළඟ කොන්නෝන තපර ගන්නකට අපි යමු දෙකබාන බලමුරබානක් ගන්න පගානක් අද වගේ හම්බෙමු ලබන සුමානක් ඉගිමිගි බානක් සෙක්සි බනාන අවසට එනවද බච්චොට් දාලා අපේ මේ සෙන්ටර් වර්ල්ඩ් එකේ සෑහෙන බ්‍රෑන්ඩඩ් shops ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඔරිජිනල් බඩු. ඔරිජිනල් බඩු තියෙන මේක. මට මහන්සි නෑ නෝනා මේ අපි මේ කඩේට ආපු දෙවෙනි පාර. මොකද අපිට මේ කඩේ සෙට් වුණා. මේ කෑම. මොකද සමහර තැන්වල තියෙන මේ ඩිෂ් එකම ටිකක් ගාණ වැඩි. හැබැයි මේගොල්ලන්ගේ මේ අපි කියන්නේ ගමේ රහට දෙන කෑම කියන්නේ. නිකන් ගමේ කට්ටියක් එකතු වෙලා කරන જાතිය කෑම එක. Portion එකක් උවේ. Portion එක ලොකුයි නේ. මේ කෑම එක මේ එළිය ටිකක් මෝල්ඩ් වලින් ගන්නකොට ටිකක් ගාණ වැඩි. මේ කෑම ඔක්කොම අපිට ගියේ බාත් කියේ. බාත් 600ක් විතර මේ ඔක්කොම. මේක රුපියල් 6000ක් විතර. ආ ඩ්‍රොප් එක පුදන්න අපි දැන් ගත්ත බඩු ටික යවන්න ඕන නිසා හොයාගත්ත වෙන විදිය. මේක ෆ්ලයිට් එක අරන් යන්න ගියොත් ඇත්තටම බර වැඩි වෙන හින්දා එයා කාගෝ හරි සී කාගෝ හරි දෙක එකට දාගන්න පුළුවන් ලංකාවේ තන RS කාගෝ. ඉතින් අපි තීරණය කරුවා අපේ ඕවර්වේට් වෙච්ච ටික. ඒ කියන්නේ අපේ වැඩි බර ටික කාගෝ මාර්ගයෙන් ලංකාවට යන්න. මොකද ඒක ඉක්මනට සහ විශ්වාසවන්තව එනවාලු සහ අපි මේක තනියම කරන්න ගියොත් අපිට යන වියදමත් වැඩි, කාලෙත් වැඩි. නමුත් මේක දන්න කෙනෙක්ගේ මාර්ගෙන් කාගෝ එකකින් කරගද්දී අපිට මේ දෙකම වැඩියෙන් ඉතුරු වෙනවා. අපි මේක අතුරු. තායිලන්තයේ සිට ලංකාවට ආරන් එස්කාගු හරහා භාණ්ඩ ගෙන්වා ගන්න. තව එක එක જાති බඩු දිලා මෙතන යන්න වෙන්නේ.
අපේ මේ ගත්ත බඩු කිහිපයක් තියෙනවා මෙතන. ඉතින් අපි මෙතනින් තිබ්බා. මේ වගේ පෙට්ටි වල දාලා තමයි පැක් කරලා යවන්නේ. අපි ඇතුළට ගිහිල්ලා කතා බහ කරලා බලමු. මේක යවා ගන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද කියලා. ඔන්න අපිට මේ බරක් වෙලා තිබ්බ බරවල් ටික අපි ලංකාවට යවා ගන්න RNS කාගෝ එකේ ඇතුළට ආවා. මේ අපිට මේක සෙට් වුණේ ඇත්තට අපේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. ඉතින් අපි පෙරේතේලා බඩු තොගයක් ගත්තා. ඉතින් අපි අපේ පර්සනල් අයිටම් ටික විතරක් මේ වෙලේ දානවා. මේ කාගෝ එකේ. මෙතන මේ මොනවාද තියෙන කාගෝ වර්ග අපිට යවන්න පුළුවන් ඒවා? අපිට යවන්න පුළුවන් අපේ කමර්ෂල් කාගෝ එක තියෙනවා. ඒකේ අපේ යනවා ඇඳුම්, ඊට පස්සේ හොටෙල් ඉක්විප්මන්ට්ස්, සරෙප්පු, සපත්තු, ඒ වගේ හැමදේම යනවා. ඒක කමර්ෂල් කාගෝ කියන්නේ ගොඩක් බල්ක් පිටින් පර්චේස් කරලා එතකොට ටැක්ස් ඒවා ක්ලියර් කරගන්නේ ඒවා. ඒක අපි ඔක්කොම ටැක්ස් එක ගෙවලා ක්ලියර් කරලා තමයි අපි කස්ටමර්ට ඒකටත් එක ගන්න කියන්නේ. හරි. ඒ කියන්නේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් බඩු ටිකක් පර්චේස් කරලා බල්ක් පිටින් අපි හිතමුකෝ හොටෙල් වලට ඕනේ වේවා, ඕගොල්ලන්ගේ ෂොප් වලට ඕනේ වේවා. සියලුම දේවල් මේගොල්ලෝ ටැක්ස් ක්ලියර් කරලා එළියට ගන්න ඕන ගානේ ඉඳලම මේගොල්ලෝ කියනවා. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ මේ අරගෙන ඉවර වෙලාද ඕගොල්ලන්ගේ රේට් එකක් ගන්න ඕනේ නැත්නම් ගන්න කලින් ඕගොල්ලන්ගෙන් අහලා එහෙම ගන්න බඩු අපිට බාර දෙද්දී අපි අපෙන් රේට් එක ඒගොල්ලෝ දැනගෙන තමයි. ඒ කියන්නේ අපි රේට් එක ඒගොල්ලන්ට කියනවා. මේ ගාන තමයි යන්නේ කියලා. ඒ ගාන වෙනස් වෙන්නේ නැහැ. අඩුම කිලෝ කීයද ඕගොල්ලෝ සාමාන්‍යයෙන් යවන්නේ? පර්සනල් කාගෝ නෙමෙයි. මේ ඔය කෝපරේට් ඒවා ලොකු කම්පැනි ලෙවල් එකේ ඒවා. කම්පැනි ලෙවල් එකේ ඒවා කිලෝ ගණන් කියනකොට අපිට සාමාන්‍යයෙන් එනවා කිලෝ 100 200. ඒ වලින්ද පටන් ගන්න. දැන් සාමාන්‍යයෙන් අඩුවෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට අපි ඒක පුළුවන්. කිලෝ 5 10 වුණත් අපිට අවුල් රයිට් ඕකේ. එතකොට ඒවට අදාළ කරන ඕගොල්ලන්ගේ choice එක මත තමයි ඒක තීරණය වෙන්නේ. පර්සනල් කාගෝ ගත්තොත් මොකද? පර්සනල් කාගෝ ගත්තොත් එයා කාගෝ තියෙනවා බාත් 190යි. බාත් 190. සාමාන්‍යයෙන් දන්න විදිහට ෆ්ලයිට් එකේ වැඩි වෙන කිලෝ එකකට බාත් 300ද? 350ක් වගේ. අපි තුමු 300 මුඩ කියලා. හැබැයි පර්සනල් කාගෝ එකක් මෙතනින් දාන්න යන්නේ සී කාගෝ එකක්. එයා කාගෝ බාත් 190යි. පර්සනල් එයා කාගෝ එකක් මෙතනින් දාන්න යන්නේ ඊට වඩා අඩු මුදලක්. එතකොට පර්සනල් සී කාගෝ එකක් සාමාන්‍යයෙන් කොහොමද දාන්නේ? ඒක අයිටම් වල විදියට තමයි බලලා වෙනස් වෙනවා. එතන තියෙනවා විශේෂ දෙයක්. මොකද ඕගොල්ලෝ පර්චේස් කරන අයිටම් ඇතුලේ ඉලෙක්ට්‍රික් බඩු තියෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ තව විශේෂ පර්පස් සඳහා පාවිච්චි කරන බඩු වෙන්න පුළුවන්. ඒ තියෙන හැම බඩුවක්ම ඔය කියන ලේසියෙන් ටැක්ස් ක්ලියර් කරලා අරන් දෙන්න බෑ. නමුත් ඕගොල්ලෝ ගන්න දේ අදාළ බද්ද ගෙවලා ඕගොල්ලන්ට එහෙන් ටැක්ස් ටික ක්ලියර් කරලා එළියට ගන්නට පුළුවන්. දැන් මෙතන මේගොල්ලන්ව ඕගොල්ලන්ට සර්ච් කරගන්න පුළුවන් RNS කාගෝ කියලා Instagram එකේ TikTok එකේ Instagram, TikTok, Facebook ඔක්කොගෙම තියෙනවා. මොකද මේ බිස්නස් එකක් විදිහට කෙනෙක් මේකත් එක්ක අත්වල බඳ ගන්නවා හොඳයි මගේ මතේ. මොකද පර්සනල් කාගෝ එකක් දානවට වැඩි දැන් ලංකාවේ නැති ගොඩාක් අයිටම් තායිලන්ඩ් වල තියෙනවා. අපි ඒක ඇවිදින්න ඔයගොල්ලොත් දැක්කා. සාමාන්‍යයෙන් ඔන්ටර්ප්‍රනර් කෙනෙක්ට මේ විශේෂයෙන්ම දියුණු වෙන්න පුළුවන් જાතියේ සේවාවක් අපේලා තියෙනවා. මේක මොකද අපි අපේ කාලේ අපේ බඩු ටිකයි එක්ක අපි මේ සෑහෙන මහන්සියට වැඩියේ ඒ තියෙන හිසරදේ මේ වගේ කම්පැනි එකකට බාර දුන්නා මේක ලස්සනට ක්ලියර් කරලා ඒගොල්ලෝ අතට බාර දෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අපිට බිස්නස් එකේ තියෙන ලොකු බරක් නිදහස් වෙනවා කියන්නේ. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් විතර යනවද මේ සීකාගෝ එකක් එන්න? සීකාගෝ එකක් එන්න අපිට මෙහෙන් ෂිප් කරන දවස් ඉඳලා දවස් 35 40 අතර යනවා ලංකාවේ. දවස් 35ක් 40ක් ඉවසන් ඉන්න පුළුවන් නම් රේට් එක අඩුවෙන් අරගන්න පුළුවන්. ලංකාවට එන්න කියන ස්ටානුස්ක ඒක වෙන්නේ අපි කස්ටම් ක්ලියර් කරලා ඔක්කොම කරලා බට් ටික ගන්න කාලේ තමයි ඒක. ඒක. ඊටත් වඩා හදිසියෙන් ගෙන්න ගන්න විදියක් තියෙනවා. ඊටත් හදිසි නම් එයා කාගෝ තමයි. එයා කාගෝ. දැන් අපි අපේ ගත්ත බඩු ටික මේ තියෙනවා අපි ගත්ත කැම්බියම් ටිකකුත් ගත්තා. මේවට අමතරව සාමාන්‍ය බිස්නස් කාගෝ වලදී කට්ටිය මොනවද වැඩිපුර දාන්නේ? ලේඩීස් ඇඳුම්. අපි දැන් ඉස්සෙල්ලා කිව්වේ ලේඩීස් ඇඳුම් තමයි 80ක් 85ක්ම 90ක්ම තායිලන්ඩ් වලින් බිස්නස් පර්පස් එක ඕගොල්ලෝ දකින්න ලංකාවේ ගොඩාක් ඇඳුම් කඩවල තොගේට මේ කාගෝ හරහා තමයි එහාට එන්නේ. ඉතින් මෙහි ඇවිල්ලා ඒගොල්ලෝ සිලෙක්ට් කරලා අයිතිකාරයෝ ටික ඒගොල්ලන්ට පර්සනලි පාවිච්චි කරන්න ඕන බඩු ටික ඒගොල්ලෝ ගෙවල් වලට අරන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ බිස්නස් එකට අවශ්‍ය කරන සියලුම තොග වශයෙන් ඇඳුම් ටික මේගොල්ලන්ට බාර දීලා තමයි යවන්නේ. තව ඇඳුම් ඊට අමතරව සෙරෙප්පු සපත්තු විශේෂයෙන් ඉලෙක්ට්‍රික් අයිටම් ඔය ටීවී වැඩිපුර මූව් වෙන්නේ මොනවද? TV AC තායිලන්ඩ් AC එක මාර ක්වලිටි. බිස්නස් කාගෝ කියලා ගත්තාම මෙන්න මේ තියෙන මේ AC සම්පූර්ණ යුනිට් එක වොෂින් මැෂින්. ඒ කියන්නේ දැන් මේ වගේ මේ පොඩි දරුවන්ට අවශ්‍ය කරන දේවල් මේවා ලංකාවේ ගන්න ගියොත් ලක්ෂ 2කමාරක් විතර. මේකක් වෙන්නේ ලක්ෂයක් විතර. ඊට පස්සේ මේකේ ටැක්ස් එක ගෙවලා ඕගොල්ලන්ට RNS කාගෝ එකෙන් ඉනට ගන්න ගියාම රුපියල් 10000ක් විතර යන්නේ. ඔක්කොම 1,80,000ක් විතර යද්දි වැඩේ ඉවරයි. ඉතින් පර්සනල් කාගෝ වලට අමතරව මේ වගේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් තොගයක් ඊට පස්සේ වොෂින් මැෂින් AC රවුන්ඩ් සෙට්
තව මෙතන තියෙනවා මේ පාර්ට්ස් වාහන වලට ඕන කරන පාර්ට්ස් නේ. ඔන්න අපේ බඩු ටික පරිස්සමට ලංකාවට යන්නයි යන්නේ. ඉතින් අපි දවස් ගානට පස්සේ මේවා කකා මේ ඇඳුම් ඇඳලා අපි වීඩියෝ එකක් දාන්නම්. ස්තුතියි. මොකද්ද අපේ මහත්තයාගේ නම? ආශාන්. thank you මචං. හරි. පර්සනල් කාගෝ විතරක් නෙමෙයි. ඕගලන්ට ඕන කරන ඕනෑම බිස්නස් කාගෝ එකක් දාගන්න ලංකාවේ කෙනෙක් අරපු තායිලන්ඩ් වල තියෙන හොඳම කාගෝ එක තමයි RNS කාගෝ එක. ජයව. තායිලන්තයේ සිට ලංකාවට RNS කාගෝ හරහා භාණ්ඩ ගෙන්වා ගන්න.